බනිස්ස තියනවා බුරිය තියනවා. බුරිය මේ තියන්නේ අනේ. පර්ෆෙක්ට්. මේ අවුරුත් තරගේ නම බුරිය උඩ බනිස තබා කෑම. හැයියා. එහෙම කියන්න එපා නංගි. බුරිය කියන්නේ නාභිය. මේ අවුරුදු තරගේ අරමුණ කෙනෙක්ව දෙයකට නාභිගත කරනවා. හරි හරි ඉතින්. වෙන තරඟ නැති එකේ බුරිය උඩ බනිස තියලවත් කන්නම් ඉතින්. මේමයි නංගි. මේ තරගේ ඇක්චුවලි දිනන්නේ බනිස ඉක්මනටම කන කෙනා තමයි. නමුත් ඇත්තටම දිනන්නේ රස විඳ හිමීට කන කෙනා. එතකොට අයියේ මේක වෙන තරඟ නැද්ද? මොකද නැත්තේ? ඊළඟට තියෙන්නේ කීල් බියර් සූප් වලින් පෙයි මේ තරඟ. හැයියා. නංගි වොම්ම රියැක්ෂන් දෙන්න එපා. මේක සුපිරි තරගයක්. බියර් බෝතලේ කීල්ල ගහගෙන සූප්පුව ගහගත්තම කොල්ල දුවගෙන ඇවිල්ලා දන්න ගහගෙන බීගෙන යනවා. එතකොට ඒකත් ජන ක්‍රීඩාවක්ද? ගම්මගෙන් කිරිබීබට සීකරන්න සහ කාන්තාව ඉදිරියේ පුරුෂයා දැනනවීම තුලින් පුරුෂාධිපත්‍යයෙන් ගොඩනැගුණු සමාජ ක්‍රමය බිඳවැටීමේලා මහත් උපකාරයක් වෙන ක්‍රීඩාවක් මේ. අනේ ඒක නචර අමාරු වගේ නෑයි. වෙන ජන ක්‍රීඩාවක් නැද්ද? මොකෝ නැත්තේ? මේවා ජන නෙමෙයි ප්‍රජනන ක්‍රීඩා. අපි තව එකක් සකස් කරලා දෙමු. එකම සරම ඇතුලේ දෙන්න සැතපෙමු නැත්තම් සැනසෙමු ක්‍රීඩා. හැයියා. හැයියා හුවිය නෙමෙයි නංගි. මේක මෙහෙමයි වෙන්නේ. කොල්ලගේ සරම ඇතුලට ඔයා බහිනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට හැරෙනවා. දෙන්න එකම දිශාවට පැනගෙන යනවා. එක පුලියේ දෙන්න ජොලි. චී අයියේ මේක බක්මහවුලක්ද? මට නම් ලැජ්ජයි මේව කරන්න. මොඩර්න් වුණාට කමක් නෑ. චුට්ටක් සංවර වෙන්න. මේක බක්මහවුලක් නෙමෙයි. ඔයා බෝඩ් එක බලලා නෙමෙයි ඇතුලට ආවේ. මොකද්ද බෝඩ් එකේ තියෙන්නේ? බක්මහවුල නෙමෙයි. බයන්න කපල පයන්න දාලා දී. අවුරුදු ළඟා වුණා පෙරමුතු මල් පිපුණා අවුරුදු ළඟා